කාලය ආපස්සට හරවලා ඔයාගෙම අතීතයට ගිහින් වෙච්ච වැරද්දක් හදාගෙන කෙනෙක්ව බේරගන්න පුළුවන් වුණා නම් ඔයාලා මොකද කරන්නේ? මේ කතාවේ තියෙන්නේ තමන්ගෙම අතීතය ඇතුලේ අතරමං වෙලා ලොකු අභිරහසක් විසඳන කෙනෙක් ගැන හරිම කුතුහලය පිරුණු සස්පෙන්ස් ත්‍රිලර් එකක්. අද Watch with You YouTube channel එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ ලෝක ප්‍රකට ඉරේස්ට් ඇනිමේ එකේ සම්පූර්ණ කතාව. එහෙනම් අපි යමු එපිසෝඩ් එකට. කතාව ආරම්භ වෙන්නේ 2006 අවුරුද්දෙන්. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි සතුරු ෆුජනෝමා. එයාට අපි සතුරු කියලා කියමු. අවුරුදු 29ක් පිරීලා තියෙද්දිත් තාමත් එයාගේ ජීවිතයේ පර්පස් එකක් හොයාගන්න බැරුව මඟ අතරමං වුණ කෙනෙක් තමයි සතුරු කියලා කියන්නේ. මෙච්චර කාලයක් තිස්සේ එයාගේ හීනේ තමයි කවදා හරි දක්ෂ කාටූන් චිත්‍ර ශිල්පියෙක් වෙන එක. ඒත් කොච්චර කඩදාසිවල චිත්‍ර ඇන්දත් ඒවවල කිසිම හැඟීම්බර ගතියක් නැහැ කියලා හැමදාම එයාගේ නිර්මාණ රිජෙක්ට් වෙනවා. සතුරු කොච්චර උත්සාහ කරත් තේරුම් ගන්න බැරි හිස් බවක් එයාගේ හිතේ පිරීලා තියෙනවා. ඒ නිසාමද කොහෙදෝ එයා ගොඩක් අසාර්ථක කෙනෙක්. එදිනෙදා වියදම් පියව ගන්න සතුරු වැඩ කරේ පීසා කඩේක ඩිලිවරි රස්සාවක්. මේ ඉන්නේ ආයිරි. ආයිරි හරිම ලස්සනයි. හැබැයි ටිකක් අමුතුයි. සතුරු ඒ අමුතු ගතියට කැමතියි. හැබැයි ආයිරි ගැන තියෙන කැමැත්ත කියාගන්න සතුරුට හයියක් නැහැ. වෙනදා වගේම අදත් බයික් එකේ නැගලා පීසා එකක් ඩිලිවර් කරන්න සතුරු නගරෙ මැද්දෙන් යනවා. ඒ යද්දි එයාට පේනවා නගරේ මිනිස්සු සාමාන්‍ය විදිහට දවස ගෙවාගෙන යනවා. එක පාරටම සතුරු දකිනවා නිල් පාට සමනලයක්ව. ඒක දැක ගමන් අමුතු බලයකින් වගේ සතුරුව විනාඩි කිහිපයක් ආපස්සට යනවා. දැන් ටික වෙලයකට කලින් පහු කරපු දේවල් ආයෙත් පාරේ පහු වෙනවා කියලා එයා දකිනවා. එතකොටම එක පාරටම එයාවත් පහු කරගෙන ගොඩක් වේගෙන් ලොරියක් යනවා. එයා දකිනවා මේ ලොරි එකේ ඩ්‍රයිවර් සිහි නැති වෙලා ඉන්නේ කියලා. ඉස්සරහා කහ පාරෙන් පොඩි ළමයෙක් එවෙලෙම පාර මාරු වෙන ගමන් ඉන්නේ. සතුරු කොහොම හරි එයාගේ අතින් ඩ්‍රයිවර්ගේ ෂර්ට් එකකින් ඇදලා අරගෙන ලොරිය සයිඩ් එකකට කපනවා. මේ නිසා ඇති යන්තම් අර ළමයා ඇක්සිඩන්ට් එකකින් බේරෙනවා. ඒත් අනිත් තප්පරේදී වෙන කාර් එකක් ඇවිත් හැප්පිලා සතුරුව ඇක්සිඩන්ට් වෙනවා. ආයමත් සතුරු ඇස් අරිද්දි එයා ඉන්නේ ස්පිරිතාලේ. අයිරියාව බලන්න ඇවිල්ලා. එයාට කියනවා සතුරු කරපු දේ ගැන එයාට හරිම ආඩම්බරයි කියලා. අයිරි අහනවා සතුරුගෙන් ඒ වෙලේ වෙච්ච අනතුර කොහොමද කලින් දැනගත්තේ කියලා. සතුරු මේ ප්‍රශ්නේ මගහරිනවා. මොකද එයාට අයිරිට කෙලින් උත්තරයක් දෙන්න බෑ. සතුරු කල්පනා කරනවා එයා ගාව තියෙන හැකියාවක් පාවිච්චි කරලා එයාට කවදාවත් ජීවිතේ ගොඩ දාගන්න බැරි වුණා නේද කියලා. මොකද්ද මේ හැකියාව? ඇත්තම කිව්වොත් එයා කාටවත් කියලා නැති රහසක් තියෙනවා. මේකට එයා කියන්නේ රිවයිවල් කියලා. මොකක් හරි නරක දෙයක් වෙන්න යද්දී සතුරුට පුළුවන් කාලයෙන් ආපස්සට යන්න. එහෙම ගිහින් එයාට පුළුවන් වෙන්න තියෙන අනතුර වළක්වන්න. හැබැයි විනාඩි කිහිපයක් විතරයි රිවයිවල් ස්කිල් එකෙන් සතුරුට ආපස්සට යන්න පුළුවන්. එයා මේ බලය නිසා අතීතයේදී ගොඩාක් මිනිස්සුන්ව අනතුරු වලින් බේරගෙන තියෙනවා. හැබැයි මේ රිවයිවල් එකෙන් එයාට කවදාවත් සැනසීමක් ලැබිලා නැහැ. සතුරු එයා කුලියට ඉන්න අපාර්ට්මන්ට් එකට යනවා. යද්දී එයාගේ අම්මා එයාව බලන්න ඇවිත්. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සතුරුට උදව්වක් වෙන්න හිතාගෙන තමයි අම්මා මේ ඇවිල්ලා ඉන්නේ. සතුරුගේ අම්මගේ නම සචිකෝ. වයස 52ක් වුණාට සචිකෝ තාමත් පොඩි කාලේ වගේමයි. එයා කියනවා ටික දවසක් යනකම් සතුරුගේ ගෙදර නවතින්න ආවේ කියලා. එදා රෑ ටීවී එකේ විශේෂ ප්‍රවෘත්තියක් යනවා. ඊයේ දවසේ උදේ අතුරුදහන් වුණ පොඩි ගෑනු ළමෙක් අද පාරේ තනියම ඇවිදිද්දි පොලිසියෙන් බේරගෙන කියලා. මේ නිවුස් එක දැක්කම සචිකොට මතක් වෙනවා සතුරු පොඩි කාලෙත් ඒ කියන්නේ සතුරු 5 වසරේ ඉන්න දවස්වලත් මීට සමාන සිද්ධි ගොඩක් වුණා කියලා. එදා රෑ සතුරුට එක එක දේවල් මතක් වෙනවා. ඉස්සර කාලේ එයා මේ වගේම හුදකලා වෙලා හිටිය හැටි යාට මතක් වෙනවා. ඒ කාලේ එයාගේ හොඳම යාළුවා උනේ ගමේ කොල්ලෙක් වුණ යුකි. යුකි කියලා කියන්නේ ගමේ හිටපු ගොඩක් අහිංසක පිරිමි ළමයෙක්. හිතා ගන්න බැරි විදිහට ඒ කාලේ වෙච්ච ලොකු අපරාධයකට යුකිව වැරදිකරු වෙලා එයා හිරේ ගියා කියලා සතුරුට එකපාරට මතක් වෙනවා. ඒත් යුකි හරිම අහිංසකයි. සතුරු නම් කීයටවත් හිතන්නේ නැහැ යුකි නරක කෙනෙක් කියලා. පහුවෙනිදා සචිකෝ බඩු අරන් එන්න සතුරු සුපර් මාකට් එකට එක්කන් යනවා. එතනින් පිට වෙද්දි සතුරුට තේරෙනවා ආයෙ පාරක් රිවයිවල් එකක් වෙන්න යනවා වගේ. බැලු බැල්මට හොයාගන්න බෑ කොහෙන්ද අනතුරක් වෙන්න යන්නේ කියලා. එතකොටම
සතුරුගේ අම්මා අහම්බෙන් වගේ දකිනවා අමුතු මිනිහෙක් පොඩි ගෑනු ළමයෙක්ව අරගෙන ඇවිදිනවා. ඒ මිනිහා සචිකව දැක්ක ගමන් අර ළමයාව අතෑරලා එතනින් යන්න යනවා. සචිකට මේක ගැන සෑහෙන සැක හිතෙනවා. ඒකින්ද එයා කරන්නේ කා එකේ ලයිසන්ස් ප්ලේට් එක ෆොටෝ එකක් ගන්න එක. ගෙදර ආවම අම්මා කියනවා අද සුපර් මාකට් එකේ ඇත්තටම ළමයෙක්ව පැහැර ගැනීමක් වළක්ව ගන්න ඒ දෙන්නට පුළුවන් වුණා කියලා සචිකෝ හිතනවා කියලා. පැහැර ගැනීමක් කියන වචනේ ඇහුනම මේ ගැන පොඩි කුතුහලයක් තිබ්බ නිසා එයා ඊට පස්සේ දවසේ ඒ ගැන ලියවිලා තියෙන වාර්තා වගේක් කියවන්න යනවා. එයා දකිනවා කායෝ කියලා ගෑනු ළමයි ගැන විස්තර. අර අතීතයේ අතුරුදහන් වීමෙන් ජීවිතේ අහිමි වෙච්ච සතුරුගේ පන්තියේ හිටපු එක ගෑනු ළමයෙක් තමයි කායෝ හිනසුකි කියලා කියන්නේ. සතුරුට යාව ලොකුවට මතක නැති වුණාට කායෝගේ රූපේ තාමත් සතුරුගේ හිතේ ඇඳිලා තියෙනවා. සතුරු වගේම සචිකොත් සෑහෙන කල්පනා කරනවා. සුපර් මාකට් එකේ වෙච්ච සිද්ධිය ගැන. එයාට දැනෙන්නේ මේ කෙනාව කලින් අඳුරනවා වගේ. එක පාරට මෙයාට ලොකු සැකයක් දැනෙනවා අතීතෙත් මේ මිනිස්සයව දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ එයාට නිකමට වගේ හිතෙනවා සතුරු පොඩි කාලේ සිද්ධ වුණ අපරාධෙට ඊයේ එයා දැක්ක කෙනාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. එයා මොකක් හරි හොඩුවාවක් හොයාගන්නවා වගේ. ගෙදර ඇවිල්ලා ඒ හොඩුවාව ලියපු කොලේ එයා යම් තැනකින් තියලා යනවා. කාමරේට ගියාම එයාට ඇහෙනවා කවුරු හරි තොර අරගෙන එනවා. එයා හිතන්නේ ගෙදර ආවේ සතුරු කියලා. හැබැයි නාඳුනන කෙනෙක් හිතාගන්න බැරි විදියට සචිකොට දරුණු පිහිපාරක් එල්ල කරනවා. සචිකොට මේ කිසි දෙයක් ගැන එයාගේ පුතාට කියාගන්න බැරි වෙන අතරේ එයා ඒ මොහොතේ මේ ලෝකෙන් සමුගන්නවා. මේ කිසි දෙයක් ගන්න නැති සතුරු වෙනද වගේම වැඩ ඉවර කරලා ගෙදර යන්න පිට වෙනවා. අපාර්ට්මන්ට් එකේ පඩිපෙළ අඳුරේම නැගිටි සතුරු අමුතු බැල්මක් තියෙන කෙනෙක්ව පහු කරනවා. ඒ කෙනා සතුරු දිහා බලන්නේ ගොඩක් গুপ্ত විදිහට. සතුරුට හරිම ලොකු නොසන්සුන් ගතියක් දැනෙනවා. ගෙදර දොරත් ඇරලා දාලා එයා ගිහලා බලද්දි එයා දකිනවා විහිසුණු විදිහට එයාගේ අම්මා ලේ විලක් මැද මරලා දාලා තියෙනවා. බය වුණ පාරට සතුරු එළියට විසි වෙනවා. ඒ වෙලාවෙම මේක අහම්බෙන් දකින අසල්වාසියෙක් සතුරු එයාගේ අම්මව මරලා දාලා කියලා තමයි කෑ ගහන්නේ. පොලිසියෙන් ඇවිත් සතුරුව සැකපිට අත්තටංගුවට ගන්න ලෑස්ති වෙන්නේ. එයා පැනලා දුවන්න හදනවා. ඒ වෙලේ එයා ආයෙමත් දකිනවා අර නිල් පාට සමනලයව. ආයෙමත් රිවයිවල් එකක් වෙන්න යන්නේ. ඊළඟ මොහොතේ සිද්ධ වෙන දේ එයාට අදාහ ගන්නවත් බෑ. එයා ආයෙත් ඇස්සරිද්දි එයාගේ වටපිටාව සෑහෙන්න වෙනස් වෙලා හිම වැටෙනවා. එයා ඉන්නේ පාරක් මැද. පොඩි කොල්ලෙක් එයාටත් කෑ ගහගෙන hina වෙලා ඉස්සරහට දුවන් යනවා. මේ ළමයාව එයා අඳුරනවා. ඒත් කොහෙදද? එයා දකිනවා ඉස්සරහින් තියෙනවා ගොඩනැගිල්ලක්. මේ එයාගේ ඉස්කෝලේ. එයා ආයෙත් කාලයෙන් ආපස්සට ඇවිල්ලා. හැබැයි මේ පාර විනාඩි කිහිපයක් නෙමෙයි. සතුරු අවුරුදු 18ක් පිටිපස්සට එයා 5 වසරේ හිටපු ඒ දුර අතීතයට ගමන් කරලා. මොකක්ද ඇත්තටම මේ වෙන්න යන්නේ? අපි ඒ ගැන බලමු ඉරේස්ට් කතාවේ දෙවැනි එපිසෝඩ් එකෙන්.